ඔබේ නිෂ්පාදනය විකිණෙන්නේ නැද්ද? ඔබේ ව්‍යාපාරේ අලෙවිය අඩුයිද? ඔබේ ව්‍යාපාරයට එන පාරිභෝගිකයෝ අඩුයිද? හැබැයි අපේ ව්‍යාපාරයටත් වැඩි පාරිභෝගික පිරිසක් එන, වැඩි ඉල්ලුමක් තියෙන නිෂ්පාදන අලෙවි කරන ක්‍රමයක් අපිට අත්හදා බලන්න පුළුවන්ද? ඔබ එහෙම හිතලා තියෙනවද? හැබැයි මේ මොන දේ කරත් ඔයාගේ ව්‍යාපාරයේ ලාභය නැති කරගන්න බෑ. දන්නවද? ලාභය නැති කරගන්නෙත් නැතුව ව්‍යාපාරයට වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගන්න ක්‍රමයක් තියෙනවා. අද ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ මේ ක්‍රමය කොහොමද ඔබේ ව්‍යාපාරයට ඇතුළත් කරන්නේ කියලා. ව්‍යාපාර ලෝකයේදී අපි මේකට කියනවා penetration pricing strategy කියලා. අද මේ වීඩියෝෙන් අපි බලමු මේ අපි කතා කරන මාකට් ස්ට්‍රැටජි එක. එහෙම නැත්නම් විශේෂ අලෙවි උපක්‍රමය කොහොමද ඔයාගේ ව්‍යාපාරයට අන්තර්ගත කරන්නේ කියලා. විශේෂයෙන් මේක අපි පාවිච්චි කරන්නේ අලුත් නිෂ්පාදනයක් වෙළඳපළට හඳුන්වලා දෙනකොට. ඇත්තටම අලුතින් නිෂ්පාදනයක් වෙළඳපළට හඳුන්වා දීමේදී මුලින්ම වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගන්න එක පහසු වෙන්නේ නැහැ. මොකද ව්‍යාපාරයක් ආරම්භ කරන හැමෝම බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනයක් කරපු පමණින්ම වැඩි පිරිසක් නිෂ්පාදනය මිලදී ගනී කියලා. නමුත් ඒක හිතන තරම් පහසු වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේදී තමයි penetration pricing strategy කියන මේ මිල කරන උපක්‍රමය පාවිච්චි කරන්නේ. මේකෙදි කරන්නේ නිෂ්පාදනයේ මිල සැලකිය යුතු ලෙස අඩු කරලා වැඩි පාරිභෝගික ප්‍රමාණයක් ආකර්ෂණය කරගෙන වෙළඳපොලේ ඉන්න තරඟකරුවන්ට අයිති වෙලා තියෙන මාකට් එකෙන් එහෙම නැත්නම් වෙළඳපොළ කොටසෙන් වැඩි ප්‍රමාණයක් නව නිෂ්පාදනය සඳහා අලෙවියට කණ්ඩායමක් හොයාගන්න එක. මේකට කියනවා penetration pricing strategy කියලා. ගොඩක් වෙලාවට අලුතින්ම එන කේක් නිෂ්පාදන, ඇඟලුම් නිෂ්පාදන වගේ දේවල් මෙන්න මේ ක්‍රමවේදයේ ඔස්සේ තමයි අලෙවි කරන්නේ. ඔයා දන්නවා මව්බිම පත්තරය. මව්බිම පත්තරේ මුලින්ම මාකට් එකට එන්නේ ඊටාම අඩු මිලට පවතින තරඟකාරී වෙළඳපොළ තුල තියෙන අනිකුත් පත්තරවලට සාපේක්ෂව ඊටාම මිල අඩු විදිහට තමයි මාකට් එකට මව්බිම පත්තරේ එන්නේ. වර්ණ වැඩි, පිටු වැඩි, හැබැයි පත්තරේ මිල අඩුයි. එතකොට මේකේ ඇතුළේදී ගොඩාක් වෙලාවට ඊටාම කෙටි කාලයක් තුළදී මව්බිම පත්තරයට හැකියාව හම්බ වෙනවා විශාල පාරිභෝගික ප්‍රමාණයක් ආකර්ෂණය කරන්න. එතකොට මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ මිල අඩු කිරීමේ කියන වෙළඳ උපක්‍රමය. කියන්නේ අපි මේ කතා කරන වෙළඳ උපක්‍රමය තමයි එතනදී පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ඔබ දකින්න ඇති ලෝකයේ තියෙන මේ වගේ මොනවද ව්‍යාපාර කියලා බැලුවොත් Netflix සමාගම ඔවුන්ගේ චිත්‍රපට නොමිලේ පාරිභෝගිකයන්ට බලන්න මුලදී අවස්ථාව ලබා දෙනවා. මාසයක පුරාවට Netflix ෆිල්ම්ස් මාසයක් ඔවුන් නොමිලේ ලබා දෙනවා. ඒ කාලෙදි ගොඩක් වෙලාවට මේ Netflix ආපු මුල් කාලෙදි CD DVD හරහා තමයි මිනිස්සු චිත්‍රපටි බලන්න පුරුදු වෙලා හිටියේ. හැබැයි මේ Netflix සමාගම ඇවිල්ලා මාසයක් පුරා චිත්‍රපට නොමිලේ පෙන්නනකොට අන්තිමට මොකද වෙන්නේ? මිනිස්සු මේවට ඇබ්බැහි වෙලා හැබිට් එකක් බවට පත් වෙනවා. මේ හැබිට් එකත් එක්ක මේ Netflix කියන ආයතනයෙන් දෙන සේවාව නැතුව බැරි සේවාවක් බවට පත් වෙනවා. ඒ හරහා අවසානයේ සිද්ධ වෙන්නේ කුඩා මුදලකට මුලින්ම ඊටාම කුඩා මුදලකට මාසයක් පුරා චිත්‍රපටි නැරඹීමේ අවස්ථාව Netflix සමාගම නිකුත් කරනවා. මේ හරහා ගොඩක් වෙලාවට CD DVD වගේ නිෂ්පාදන වෙළඳපොලෙන් තුරන් වීමත් එක්ක ගොඩක් ව්‍යාපාර සමාගම් වැහිලා ගිය තත්වයට පවා එන්න තරම් මේ අපි මේ කතා කරන අලෙවි උපක්‍රමය ප්‍රබල වෙලා තියෙනවා. මේ ලොකු සමාගම් මේ ව්‍යාපාර විශාල ව්‍යාපාර සමාගම් ගැන තමයි අපි මේ කතා කරේ. මේ ව්‍යාපාර සමාගම් භාවිතා කරපු මේ ක්‍රමවේදය මේ අලෙවි උපක්‍රමය එහෙම නැත්නම් මේ මිල කරන උපක්‍රමය කොහොමද අපේ ව්‍යාපාරවලට යොදාගන්නේ? ගොඩක් වෙලාවට ඔබ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙක් වෙන්න පුළුවන්, ශුද්‍ර පරිමාණ කර්මාන්තකරුවෙක් වෙන්න පුළුවන්. කොහොමද අපි මේ විශාල සමාගම් පාවිච්චි කරන මේ වෙළඳ උපක්‍රමය අපේ ව්‍යාපාරවලට යොදාගන්නේ? හැබැයි අපේ ව්‍යාපාරවලට මේ උපක්‍රමය යොදා ගන්නකොට ඔබ තේරුම් ගන්න ඕන ඔබේ නිෂ්පාදනයේ ඒකක පිරිවැය. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන්න වැය වෙලා තියෙන මිල කොච්චරද? ඒතර මේක සමහර විට මීට වඩා අඩු මිලකට නිෂ්පාදන වියදමට වැඩිය අඩු මිලකට නිෂ්පාදනය අලෙවි කරෝතින් ඔයාට වෙන පාඩුව දරා ගන්න පුළුවන්ද? කොච්චර කාලයක් මේක කරගෙන යන්න පුළුවන්ද කියලා අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි මේකෙදි විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි 100 දෙනාට විතරයි, එහෙම නැත්නම් පළවෙනි 500 දෙනාට විතරයි, පළවෙනි
10 දෙනාට විතරයි නැත්නම් පළමු මාසය තුලදී පමණයි මේ වෙළඳ උපක්‍රමය පාවිච්චි කරන කාල සීමාවක් අපිට තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් ගන්නකොට එකක් නොමිලේ දෙනවා. එහෙම නැත්නම් පැකේජ් එකක් විදිහට. ඒ කියන්නේ එක ප්‍රොඩක්ට් එකක් A කියලා ප්‍රොඩක්ට් එකක් තියෙනවා, B කියලා ප්‍රොඩක්ට් එකක් තියෙනවා. A ප්‍රොඩක්ට් එක වෙනම මිලදී ගන්නවා. එහෙම නැත්නම් B කියන ප්‍රොඩක්ට් එක වෙනම මිලදී ගන්නවා වෙනුවට A B කියන දෙකම එකට ගත්තොත් 120ක් ඩිස්කවුන්ට් දෙනවා. මෙන්න මේ වගේ උපක්‍රම. උදාහරණ කිහිපයක් මම ඔබට කියන්නම්. CIB වගේ ආයතනයකදී ඔබ දකිනවා රෙදි මිලදී ගන්න ගියපුවාම එක්ක ඒගොල්ලෝ කියනවා රුපියල් 10000ට වඩා වැඩිපුර මිලදී ගත්තොත් තෑගි දෙනවා. එහෙම නැත්නම් 125ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මෙන්න මේ පාවිච්චි කරන වෙළඳ උපක්‍රම. ඒතර මේක ඇවිල්ලා පවතින ව්‍යාපාරයක වුණත් මේ වගේ උපක්‍රම පාවිච්චි කරන අවස්ථාව ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ දකින්න ඇති මේ වෙනකොට ගොඩක් වෙලාවට Facebook එකේ එහෙම YouTube හරහා දකින්න පුළුවන් කොළඹ පිටකොටුවේ සාරි අලෙවි කරන ගොඩක් වෙලාවට සාරි පොයින්ට් එහෙම නැත්නම් ශල්වා සාරි මන්දිර වගේ එකක් ගත්තොත් එකක් නොමිල දෙනවා. එක සාරියක් ගත්තොත් තව සාරියක් නොමිල දෙනවා. ඒතර මෙතනදී මේ කරන මේ පාවිච්චි කරන්න මේ වෙළඳ උපක්‍රමය. හැබැයි මේක කොයිතරම් ප්‍රායෝගිකද ඔබේ ව්‍යාපාරයේදී මේක කරන්නේ කොහොමද කියන එක ඔබ දැනගෙන ඉන්න ඕන මේ කියන මිල කරන උපක්‍රම අපි පාවිච්චි කරනකොට. ඒතර මම ඔබට මේ මිලකරණය තුලදී මිල අඩු කරලා නිෂ්පාදන අලෙවි කිරීමේ උපක්‍රම කීපයක් හඳුන්වා දෙනවා. ඒකෙදි තවත් එක ක්‍රමයක් තමයි high volume low margin කියලා. ඒකෙදී අපි කරන්නේ වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් විකුණනවා අඩු ලාභ ප්‍රතිශතයකට. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ උදාහරණයක් විදිහට එක නිෂ්පාදනයක් විකුණලා අපිට ප්‍රොෆිට් එක ලාභය එහෙම නැත්නම් රුපියල් 500 නම් ලැබෙන්නේ. අපි බලනවා නිෂ්පාදන 10ක් විකුණලා රුපියල් 2000ක් උපයන්නේ කොහොමද කියලා. මේ උපක්‍රමයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔබ දැනගන්න ඕන මේකේ අවදානමක් තියෙනවා. මූල්‍ය සාක්ෂරතාවය ගැන හොඳ දැනුමක් තියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕන. මොකද ඔයාගේ නිෂ්පාදනය ඒකක පිරිවැය ගණනය කරලා තියෙන්න ඕන. කොච්චර කාලයක් මේ මිල අඩු කිරීම කරනවද? ඒ කියන්නේ විවිධ අවදානම් අපිට මතුවෙනවා මේ අඩු මිලට නිෂ්පාදන අලෙවි කිරීම තුලදී. එකක් තමයි මිනිස්සු හිතනවා භාණ්ඩයක නිෂ්පාදනයක මිල අඩුවෙන් දෙනකොට මේකේ ක්වොලිටි එක අඩුයි කියලා. එතකොට ඔබ හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕන මිල අඩු කරලා නිෂ්පාදනය අලෙවි කරනවා වගේම මේ නිෂ්පාදනය මිල අඩුවට දෙන්නේ ක්වොලිටි එක නැති නිසා නෙවෙයි. ඒතර ඒ නිසා ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය ගැන අවබෝධයක් පාරිභෝගිකයන්ට පැහැදිලිව ලබා දෙන්න අමතක කරන්න එපා. එතකොට ඔවුන් දන්නවා මිල අඩු කරලා දෙන්නේ ගුණාත්මක නිෂ්පාදනයක් කියන එක. ඒ වගේම මේක මිල යුද්ධයක්. මොකද ඔබ ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරලා අලෙවි කරනකොට ඒ නිෂ්පාදනයම අලෙවි කරන තරඟකාරයෝ කණ්ඩායමක් ඉන්නවා. හදිසියේ හරි ඔබේ නිෂ්පාදනයේ මිල අඩු කිරීමත් එක්ක මේ අදාළ නිෂ්පාදනයේ තරඟකාරී අනිත් තරඟකරුවනුත් මිල අඩු කරනවා. එහෙම වුණොත් මිල අඩු කිරීම තුලදී ඔබ දෙදෙනාගේම ව්‍යාපාරයේ බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. එකම නිෂ්පාදනයේ තරඟකාරී මිල පහත හෙලීමත් එක්ක. එතකොට අපි හරියට හඳුනාගෙන තමයි මේ වැඩේ කරන්න ඕන. මිල අඩු කරලා අඩු මිලකට නිෂ්පාදනයක් මිලදී ගන්න පාරිභෝගිකයා පුරුදු වුණාට පස්සේ අපිට එකපාරට පුළුවන් කමක් නැහැ ප්‍රොඩක්ට් එකේ මිල වැඩි කරන්න. එතකොට පාරිභෝගිකයෝ පුරුදු වෙලා ඉන්නේ අඩු මිලට නිෂ්පාදනය මිලදී ගන්න. අඩු මිලට නිෂ්පාදනය මිලදී ගන්න පුරුදු වෙච්ච පාරිභෝගිකයෝ අපිට අමාරුයි වෙනස් කරන්න. ප්‍රොඩක්ට් එකේ මිල වැඩි කරාට පස්සේ නිෂ්පාදනය මිලදී ගැනීම දක්වා වුණ හසිරවීමේ අමාරුවක් අපහසුතාවයක් මතුවෙනවා. ඒ නිසා කල්පනාවෙන් තමයි අපි මේ මිල අඩු කිරීමේ උපක්‍රමය පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා තමයි මම මුලදීම ඔබට කිව්වේ මිල අඩු කරලා දෙනවා නම් ඒ කොච්චර කාලයක්ද කොච්චර කණ්ඩායමකටද මේ ප්‍රොමෝෂන් එක යන්නේ කියන එක අපි කුඩා ව්‍යාපාරවලදී අනිවාර්යෙන් පැහැදිලි කරලා තමයි මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඕන. ඔබට දැන් කියන්න තියෙන වැදගත්ම කාරණාව තමයි මිල අඩු කරලා වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමය తాවකාලික වෙළඳ උපක්‍රමයක්. මේක දිගුකාලීන වෙළඳ උපක්‍රමයක් නෙමෙයි. ව්‍යාපාරය සාර්ථක කරගන්න, ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න, ඔබේ නිෂ්පාදනය පාරිභෝගිකයෝ අතරට ගෙනියන්න, නිෂ්පාදනයට හොඳ සන්නාමයක් හදාගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ අපි කතා කරපු penetration pricing strategy එක. ඒක දීර්ඝකාලීනව පාවිච්චි නොකර ඔයාගේ ප්‍රොඩක්ට් එක හොඳ පාරිභෝගිකයෝ පිරිසක් අතරට ගෙනියන්න, වැඩි පාරිභෝගිකයෝ පිරිසක් අතරට ගෙනියන්න මේ වෙළඳ උපක්‍රමය පාවිච්චි කරන්න. පාරිභෝගිකයෝ ඔයාව හොයාගෙන ඇවිල්ලා වැඩේට ආකර්ෂණය වුණාට පස්සේ ඔයා මේක දිගින් දිගටම කරගෙන යන්න ඕන. ගුණාත්මක නිෂ්පාදනයක් සහ ගුණාත්මක සේවාවක් එක්ක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් මිනිසුන්ට ලබා දීම තුලින් තමයි පාරිභෝගිකයෝ ඉතින් එහාට රඳවා ගැනීම ඔබ කරන්න ඕන වෙන්නේ. ඔබත් ඔබගේ ව්‍යාපාරයට මෙන්න මේ වගේ මිල කරන උපක්‍රම පාවිච්චි කරලා තියෙනවද? ඔබට පුළුවන් පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ ව්‍යාපාරික රහස් දැනගන්න
දිගටම SNB sub එක එකතු වෙලා ඉන්න කියලා ඉත ආදරයෙන් මතක් කරනවා. ඔබ subscribe කරලා නැත්නම් follow කරලා නැත්නම් bell icon එකත් click කරන්න follow කරන්න. දිගටම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා.